අද මම කතා කරන්න යන්නේ WWDC 2025 ඉවෙන්ට් එක ගැන. ඉතින් 9 වෙනිදා Apple ලගේ WWDC ඉවෙන්ට් එක එහෙම නැත්නම් World Wide Developer Conference ඉවෙන්ට් එක පැවැත්වුණා. ඉතින් මේකේ කීනෝට් එක ලෝකෙ පුරා ගොඩක් දෙනා බලලා තිබ්බා. විශේෂයෙන්ම Apple වලට ආදරය කරන කට්ටිය Apple fans ලා මේක ගොඩක් ආදරයෙන් වළඳ ගත්තා. හැබැයි මේක ස්පෙસિෆිකලි මේ ඉවෙන්ට් එක ඩිසයින් කරලා තින්නේ ඩෙවලොපර්ස් ලා වෙනුවෙන්. මේක දවස් 5ක් පුරාට මේ ඉවෙන්ට් එක පැවැත්වෙනවා. ඇත්තටම මේන් කීනෝට් එක තමයි ගොඩක් දෙනා බලන්නේ. හැබැයි ඒකෙන් පස්සේ ඩෙවලොපර්ස් ලා ફોකස් කරලා තමයි ඉතුරු දේවල් ටික තියෙන්නේ. ඒකෙත් මේන් ඉවෙන්ට් එකට පස්සේ ස්ට්‍රීම් වෙනවා තව ඉවෙන්ට් එකක් අපි කතා කියන එකට platform state of the union කියලා. ඉතින් මේකෙදිත් ගොඩක් වෙලාට මේ අලුතෙන් රිලීස් කරපු development tools ගැන තමයි කතා කරන්නේ. අපි බලමු මේකෙදි Apple ලා ප්‍රධාන වශයෙන් දේවල් කීපයක් change කරා සහ අලුතෙන් දේවල් කීපයක් රිලීස් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් මොනවද කියලා අපි එකින් එක බලමු. එහෙනම් අද වීඩියෝත් එක්ක එකතු වෙන්න අපි කතා කරමු මොනවද Apple ලා රිලීස් කරේ කියලා අලුතෙන්. ප්‍රධාන වශයෙන්ම Apple ලා එයාලගේ main platforms ඔක්කොම ටික මේ පාර unified කරා. එයාලගේ නම් ඔක්කොම තිබුණු දේවල් එකක් බවට පත් කරා. එහෙම නැත්නම් iOS 19 එන්න තිබ්බ එක iOS 26 වුණා. ඒ වගේ macOS 16 එන්න තිබුණ එක macOS 26 වුණා. ඒ වගේ විදිහට visionOS 26, watchOS 26, iPadOS 26 සහ tvOS 26 විදිහට මේ නම් ඔක්කොම unified කරලා දැන් එක නමකින් තියෙනවා. ඉතින් එතකොට ගොඩක් දෙනාට පැටලෙන්න තිබ්බ අවස්ථාව අඩු වෙනවා. තමන්ගේ තියෙන OS version එක මොකද කියලා. ඉතින් අවුරුද්දත් එක්ක තමයි ඉස්සරහට මේක increment වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම iOS පැත්තට ගියොත් iOS වල අපි මුලින්ම main changes පැත්තට ගියොත් මේ ගොඩක් changes මේ ගොඩක් features මුළු ecosystem එකටම widely තමයි announce කරේ. ඉතින් මේකෙදි මුලින්ම iOS පැත්තට ගියොත් iOS වල විශේෂයෙන්ම design එක සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. මේකට Apple ලා කියනවා liquid glass design එකක් කියලා. ඉතින් මේ design change එක වෙන්නේ iOS 7 වලට පස්සේ. කියන්නේ iOS 7 වලදී Apple ලා introduce කරා flat design එකක්. ඒක තමයි මෙතුවක් කාලයකට. ඒ කියන්නේ iOS 7 ඉඳන් iOS 18 වෙනකන් තිබුණේ. ඉතින් iOS 26 වල ඉඳන් ඉස්සරහට අපි හිතනවා අවුරුදු 10ක් විතර යනකම් මේ design language එක මේගොල්ලෝ පාවිච්චි කරා කියලා. ඉතින් මේක inspire වුණේ visionOS එකෙන්. ඉතින් මේ liquid glass කියන එක තමයි මෙතනින් එහාට පාවිච්චි වෙන්නේ. ඉතින් සමහර අය මේකට ගොඩක් දෙනා ෆස්ට් බීටා එක ඩවුන්ලෝඩ් කරපු කට්ටිය කියලා තිබ්බා මේක ටිකක් ලස්සනයි කියලා. සමහර අයට ගොඩක් කැතයි කියලා තිබුණා. සමහර අය මේක Android වගේ කියලා තිබුණා. ඉතින් අපි බලමු කොහොම වුණත් මොනවද මේකේ තියෙන ෆීචර්ස් සහ මේගොල්ලෝ මොනවද රිලීස් කරේ කියලා. ඉතින් මේ liquid glass design එකේ මේන් දේවල් තුනක් මේගොල්ලෝ පාවිච්චි කරා. එකක් තමයි consistency එක. එහෙම නැත්නම් මුළු UI හැම එකටම මේ එකම liquid glass options පාවිච්චි කරලා තිබ්බා. ඊට අමතරව harmony කියන එක මේගොල්ලෝ පාවිච්චි කරලා තිබ්බා. ඊළඟට hierarchy කියන එක. ඉතින් මේ කොටස් තුන යටතේ තමයි මේ liquid glass එහෙම නැත්නම් liquid glass මේ design language එක මේගොල්ලෝ implement කරලා තිබ්බේ. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ තමයි content වලට වැඩි ඉඩක් දෙන එක. ඉතින් contents users ලට බලන්න screen size එක අනුව වැඩි ඉඩක් දෙන්න ඕන හින්දා තමයි මේගොල්ලෝ මෙන්න මේ විදිහේ design language එක කියලා දෙන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම ඔයාගේ tab bar එකක් පාවිච්චි කරන නම් applications වල tab bar එක ගොඩක් පොඩි වෙලා විශේෂයෙන්ම ස්ක්‍රෝල් කරද්දී ඔයාගේ navigations tools bars වගේ දේවල් ඈත් වෙලා ඔයාට content එක fully බලන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ඩිසයින් එක ඔයාට ඩෙස්ක්ටොප් එකට ඔයාගේ iPhone එකේ home screen එක change කරගන්නත් පුළුවන්. මීට අමතරව macOS එකටත් tvOS එකටත් watchOS එකටත් මේ ඔක්කොටම මේ ඩිසයින් එක පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව විශේෂයෙන්ම games වලට dedicated games app එකක් හඳුන්වලා දීලා තිනවා. ඔයාගේ game center එක සහ score cards වගේ දේවල් ඔක්කොම ටික දැන් එක තැනක තියෙනවා. ඒ වගේම arcades games Apple arcade වල තියෙන games උත් දැන් මේ games app එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දේවල් එක්ක ඔයාගේ call app එක සහ message application එකෙත් ගොඩක් වෙනස්කම් කීපයක් තියෙනවා. ඉතින් iMessage use කරන කෙනෙක් නම් iMessage වලට දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා background එකක් add කරගන්න. ඒ වගේම group iMessages පාවිච්චි කරනවා නම් ඔයාලට දැන් ඔන්න finally poll අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට poll එකක් create කරගන්න පුළුවන්. සහ ඊට අමතරව group iMessage වලදී typing indications එකකුත් දැන් පලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ලොකු features නෙමෙයි. ගොඩක් වෙලාට මේවා revamps විදියට තමයි අපිට දකින්න දෙන්නේ. සහ ඒ වගේම minor changes විදියට. ඊට අමතරව Genmoji පාවිච්චි කරනවා නම් Genmoji වලට ඔයාලට පුළුවන්කම තියෙනවා emojis කීපයක් mix කරලා අලුත් emoji එකක් Genmoji එකක් හදාගන්න. ඊට අමතරව live translations පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා වෙන රටක කෙනෙක් එක්ක හෝ වෙන language එකකින් chat කරන කෙනෙක් නම් iMessage පාවිච්චි කරනවා නම් දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා translations පාවිච්චි කරන්න. මීට අමතරව Apple ලා පෙන්නපු තවත් එක feature එකක් තමයි call assist කියන එක සහ hold assist කියන එක. ඉතින් මේකෙදි මේක ලංකාවට කොහොම වැඩ කරයිද කියන එක තාම මට check කරන්න බැරුණා. මොකද ඔයා කෝල් එකක ඉන්නවා නම් සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් අපි හිතමු කෝල් සෙන්ටර් එකකට වගේ කෝල් කරලා ඔයාව හෝල්ඩ් කරලා තියෙනවා නම් මේ මියුසික් එක ඇහෙන වෙලාවට ඔයාට පුළුවන්කම තියෙනවා ෆෝන් එක පැත්තකින් තියලා ඉන්න සහ
නැවත කෝල් ඇසිස්ටන්ට් කවුරු හරි කෙනෙක් කෝල් කරන වෙලාවට ඒක ආපුවාට ෆෝන් එක රින් කරලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේක කොයි විදිහට වැඩ කරයිද දන්නේ ලංකාව වගේ එනකොට මොකද මේකට කැරියර් සපෝට් එකක් අවශ්‍ය වෙයිද කියන එක තාම ෂුවර් නැහැ. ඉතින් මේ තාම ෆස්ට් බීටා එක නිසා මේ සමහර ෆීචර්ස් ඔයාලට බලා ගන්නත් ඇත්තටම බෑ. අපි ඊට පස්සේ බලමු WatchOS එකේ මොනවද තියෙන අලුත් ෆීචර්ස් කියලා. ඉතින් WatchOS 26 එක ඩෙවලොපර්ස්ලාට පුළුවන්කම තියෙනවා control widgets වලට දැන් තමන්ගේ applications ටික optimize කරගන්න. ඊට අමතරව note app එක finally on the WatchOS එකත් එක්ක ලැබෙනවා. මීට අමතරව අර කිව්ව ඩිසයින් චේන්ජස් සියල්ලම වගේ බලා ගන්න පුළුවන්. ඉතින් watch app එක ෆිට්නස් වලට පාවිච්චි කරන කෙනෙක්ට දැන් workout buddy කියලා අලුත් ෆීචර් එකක් තියෙනවා. ඉතින් මේකෙදි ගොඩක් වෙලාට වෙන්නේ ඔයා workout එකක් කරන වෙලාවට ඔයාව මොටිවේට් කරන්න. ඒ වගේම මේක underlying මේකේ Apple Intelligence පාවිච්චි වෙනවා. ඉතින් මේකෙදි ඔයාගේ workout pattern එක දිහා බලලා ඔයාව මොටිවේට් කරන music change වෙන දේවල් සහ ඔයාගේ countdown එක ඒ වගේ දේවල් ටිකක් මේ workout buddy හරහා බලා ගන්න පුළුවන්. වැදගත්ම දෙයක් තමයි තව WatchOS එකට ආපු flick gesture කියන එක. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ watch එක මේ විදිහට flick කරන්න. ඉතින් එතකොට ඔයාගේ මොන හරි එන notifications ඔක්කොම ඔයාලට dismiss කරගන්න පුළුවන් incoming call එකක් සහ අනිකුත් notifications සියල්ලම. ඉතින් ඔයාලට watch එක tap කරන්න නැතුව මේ flick gesture එක හරහා මේ දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මේන්ම OS update එක තමයි macOS එකට ආපු macOS 26 එකට මේගොල්ලෝ හැඳින්වුවේ macOS Tahoe කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදීත් කතා කරා Apple ලා කැලිෆෝනියා වල තිබුණු පැතිවල නම් තමයි කලින් කතා කරේ. දැන් මේ version එකේ ඉඳන් 26 වල ඉඳන් Lake වල නම් වලට තමයි යන්නේ. ඉතින් Tahoe Lake එකේ නම තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි ෆුල් ඩිසයින් එක අර ග්ලාස් ඩිසයින් එකම ඇවිල්ලා තියෙනවා. කන්ට්‍රෝල් සෙන්ටර් එක සහ ඒ සියලු දේවල් මේ ග්ලාස් ලුක් එකෙන් තමයි තියෙන්නේ. ෆීචර්ස් වශයෙන් ගත්තොත් ජර්නල් ඇප් එක අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් Mac iPhone එකේ ජර්නල් ඇප් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා දැන් macOS එකේ ජර්නල් එක පාවිච්චි කරන්න. මීට අමතරව ලැන්ග්වේජ් මොඩල් සියල්ලම එම්බෙඩ් කරලා තියෙනවා මේ OS හැම එකටම. ඒ දේවල් ඩෙවලොපර්ස්ලාට දැන් යූස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් macOS එකේ ආපු මේන් ෆීචර් එකක් තමයි live activities. ඔයාගේ iPhone එකත් එක්ක ඔයා Mac එක පාවිච්චි කරන කෙනෙක් නම් iPhone එකේ තිබ්බ live activities දැන් ඔයාට Mac එකේ බලා ගන්න පුළුවන්. Mac එකේ ඔයාගේ menu bar එකත් එක්ක මේක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආපු මේන් අප්ඩේට් එක තමයි macOS එකට ඩිසයින්ස් වලට සහ මේ ෆීචර්ස් වලට අමතරව මම දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Spotlight search එකට Spotlight search එකත් එක්ක දැන් deeply integrate කරලා තියෙනවා. ෂෝට්කට් ඇප්ලිකේෂන් එකේ ඒ වගේම quick keys කියලා දෙයක්ත් මේකත් එක්ක ඉන්ටිග්‍රේට් කරලා තිනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ෂෝට්කට් කීපයක් බයින් කරලා තියාගන්න. ඒ වගේම ෆයිල් සර්ච් කරන්න සහ විශේෂයෙන් මේ Spotlight search එක enhancements ගොඩක් තියෙනවා Apple Intelligence එක්ක. ඊළඟට අපි කතා කරමු Vision OS එක ගැන. Vision OS එකේ design language එක තමයි මම කිව්වා වගේ මේ මුළු operating system widelyම මේගොල්ලෝ use කරලා තියෙන. ඉතින් Vision OS එකේ දැන් තව ෆීචර් විශේෂයෙන් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා third party controls එක මේක pair කරගන්න. විශේෂයෙන් ඔයා PlayStation එකක් වගේ පාවිච්චි කරනවා. PlayStation වල වගේ පාවිච්චි වෙන controllers දැන් ඔයාලට Vision එකත් එක්ක නැත්නම් Vision Pro එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව widgets අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා Vision OS එකට. ඊට අමතරව special scenes සහ 360 video shoot කරලා තියෙනවා නම් Canon සහ GoPro එකක් වගේ පාවිච්චි කරලා තියෙනවා නම් මේවෙන් shoot කරලා තියෙන 360 videos ඔයාලට දැන් natively බලන්න පුළුවන්කම තියෙනවා නැවත process කිරීමකින් තොරව. මීට අමතරව Apple stage එකේදී කතා කරේ නෑ. ඔයාලට පුළුවන්කම තියෙනවා look to scroll කියන feature එක පාවිච්චි කරන්න. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ eye tracking පාවිච්චි කරනවා Vision Pro එකේදී ගොඩක් වෙලාවට. ඒ ඔයා මොන හරි content එකක් දිහා බැලුවොත් ඒක scrollable content එකක් නම් ඔයාලට පුළුවන්කම තියෙනවා එතෙන්ට scroll කරන්න. manually කලින් ඔයා hand gestures වලින් කරන්න උවමනා වෙච්ච එක දැන් ඔයාලට basically ඔයා ඒ දිහා බලලාට ස්ක්‍රෝල් කරගන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව ගොඩක්ම ඉන්ටර්නෙට් එකේ ට්‍රෝල් වෙච්ච ෆීචර් එකක් තමයි Vision එකේ තිබුණු personas කියන එක. එහෙම නැත්නම් FaceTime call එකක් ගන්නදී එහෙම නැත්නම් video call එකක් ගන්නදී ඔයා Vision Pro එක දාගෙන ඉන්න වෙලාවට ඔයාගේ persona එකක් තමයි ක්‍රියේට් වුනේ. ඒ කියන්නේ basically avatar එකක්. හැබැයි මේක ගොඩක් කැත විදිහට තිබුණේ සහ විශේෂයෙන් කොණ්ඩේ වගේ දේවල් මේකේ පැහැදිලිව පේනුන්නේ නැහැ. නමුත් Vision OS 26 එක මේක සෑහෙන අප්ග්‍රේඩ් කරලා තියෙනවා. නමුත් මේක කොහොම වෙයිද දන්නේ නැහැ. ප්‍රැක්ටිකලි පාවිච්චි කරනකොට ආපහු සැරයක් සමහරට ඔයාව ස්කෑන් කරන්න වෙයිද කියලා. දැනට පෙන්නපු විදිහට මේක ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා persona එකේ. ඊයේ පෙන්නපු දේවල් වලින් මම වැඩිපුරම කැමති වෙච්ච එක තමයි iPad OS එක. මොකද iPad OS එකට තිබ්බ ප්‍රධාන කම්ප්ලේන්ට් එක තමයි iPhone එකේ apps enhance වෙලා වැඩ කරන්නේ සහ ඊට අමතරව ඒක independent device එකක් විදිහට වැඩ කරන්න පුළුවන්කම තිබුණේ නැහැ කියන එක. විශේෂයෙන්ම hardware ගොඩක් ලොකුවට improve වෙලා තිබුණත් software wise iPad එක තිබුණේ බොහොම limited space එකක. හැබැයි Apple බොහොම drastic step එකක් කරන් තියෙනවා iPad OS 26 එක ගොඩක් දේවල් change කරලා තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ design language එක එකක් වීම අමතරව mainly දැන් ඔන්න iPad එකේ Windows sizing කියන එක ඕන විදිහකට ඔයාලට කරන්න පුළුවන්කම තියෙනවා. මොකද කලින් ඔයාලට තිබුණේ fix sizes ටික fix සහ fix positions ටිකක් වලට විතරයි මේ ඔයාගේ තියෙන apps එහෙම නැත්නම් alignments කරන්න එහෙම නැත්නම් app tiling කරන්න පුළුවන්කම තිබුණේ.
නමුත් iPad OS 26 එක දැන් ඔයාලට ඕන තැනක applications overlap කරන්න විශේෂයෙන් macOS එකේ විදිහට පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව dock එකට minimize කරන්නත් පුළුවන්. සහ විශේෂම දේ තමයි menu එක. දැන් ඔයාලට macOS එකේ විදිහට menu bar එකක් තියෙනවා. ඔයාලට menu එක පාවිච්චි කරන්න පුළුවන් apps වල තියෙන supported applications වල. ඊට අමතරව ප්‍රිවියව් ඇප් එක අලුතෙන් ගෙනලා තියෙනවා. ඔයා Mac එක පාවිච්චි කරනවා Mac එකේ තියෙන ප්‍රිවියව් ඇප් එක ඒ ෆීචර්ස් එක්ක දැන් iPad එකේ වැඩ කරනවා. ඊට අමතරව ෆයිල් ඇප් එකේ ලොකු එන්හැන්ස්මන්ට්ස් ටිකක් තියෙනවා. සහ මල්ටිටාස්කින් වලට විශේෂයෙන් ඔයා Mac එකේ පාවිච්චි කරන Expose එක දැන් iPad එකේත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩක්ම ලොකු ඉෂුව එකක් වෙලා තිබුණු background applications එහෙම නැත්නම් background task කියන එක දැන් ඔන්න iPad එකට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයා විශේෂයෙන් හිතන්න වීඩියෝ මොන හරි edit කර ඉන්නවා. ඒක export වෙන දාලා තියෙනවා නම් ඔයාට කලින් වතාවේදී ඒක export වෙනකන් ඉන්න උමනාව තිබ්බ. මොකද ඔයා app එක close කරොත් ඒක සම්පූර්ණයෙන් close වෙලා යන නිසා. නමුත් දැන් ඔන්න iPad OS 26 එක supported applications වලට දැන් background task තියෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් app එක close කරලා දාලා ඒක රෙන්ඩර් වෙන්න එහෙම නැත්නම් රන් වෙන්න තියන්න බෑග්ග්‍රවුන්ඩ් එකේදී. ඉතින් මේ ෆීචර්ස් එක මම හිතන්නේ Mac OS එක iPad OS එක විශේෂයෙන්ම ලොකු පීමක් ඉස්සරහට. ඉතින් ලොකු වට iPad applications අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. සහ independently ඔයාට Mac එකක් නැතුව දැන් iPad එක විතරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් level එකට එයි. මොකද විශේෂයෙන් mouse එකේ support එක සහ mouse point එක දැන් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේක මම හිතන්නේ විශාල change එකක් iPad OS එකට ආපු. මීට අමතරව මම කියන්නේ මේක developers ලා target කරලා කරපු event එකක් කියලා. ඉතින් දැන් ඔන්න developers ලාට පුළුවන්කම තියෙනවා Apple Intelligence models සම්පූර්ණයෙන් ඔයාගේ application එකට පාවිච්චි කරන මේකේ තියෙන විශේෂත්වය තමයි මම කලිනුත් කතා කරා Apple Intelligence ගැන කතා කරද්දී on device තමයි මේ දේවල් වෙන්නේ. ඔයාට ඉතින් on devices නිසා capabilities සමහර දේවල් ටිකක් limitations තියෙනවා. නමුත් privacy එක protect වෙනවා සහ delay එකකින් තොරව මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ on device models පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන නිසා developers ලාට පුළුවන්කම තියෙනවා තමන්ගේ applications වලට මේ දේවල් පාවිච්චි කරගන්න Apple Intelligence features විශේෂයෙන් writing tools image generations වගේ දේවල් ඔයාගේ application එකට පාවිච්චි කරන්න පුළුවන් මේ models පාවිච්චි කරලා. මීට අමතරව API වශයෙන් කතා කරොත් මේගොල්ලෝ UI kit එකේ Swift UI සහ app kit කියන එකේ updates කීපයකුත් සහ app intents වල metal වල සහ AR kit එකෙත් අලුත් updates කීපයක් release කරා. Visual Intelligence වලත් අලුත් features කීපයක් release කරා මේකම. ඉතින් developers ලාට පුළුවන්කම තියෙනවා මේ දේවල් තමන්ගේ applications වලට පාවිච්චි කරන්න. Xcode වලත් Xcode 26 beta එක release වෙලා තියෙනවා. ඒකෙත් විශේෂයෙන් Xcode assist option එක සහ generative models පාවිච්චි කරලා ඔයාට ඔයාගේ coding ඉක්මනට කරගන්න පහසුකම තියෙනවා coding suggestions වඩා හොඳ විදිහට. ඉතින් Apple මේ දේවල් ගැන කතා කරත් කතා නොකරපු ප්‍රධාන දේ තමයි ගොඩක් දෙනා බලාපොරොත්තු වෙමින් හිටපු Apple Intelligence වල අලුත් features මොන හරි තියෙනවද කියලා. ඉතින් under the hood මේ හැම අපි කතා කරපු feature එක ඇතුළේම Apple Intelligence හැංගිලා තිබ්බට නමුත් Apple Intelligence වල අලුත් features මොකුත් මෙතෙන්දි මේගොල්ලෝ දැක්වේ නැහැ. විශේෂයෙන් ගොඩක් දෙනා බලාපොරොත්තු වෙච්ච personalized Siri සහ context awareness Siri ගැන. ඉතින් මේක එක්තරා විදිහක බම එකක්. ඉතින් කතා කරොත් මේ full event එක පුරාටම Siri ගැන කතා කරේ බොහොම අඩුවෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉන්නවා ගොඩක් විට මේ version එකේ නැත්නම් iOS සහ මේ macOS 26 version එක සැප්තැම්බර් රිලීස් වෙනකොට බීටා 7-8ක් වගේ ප්‍රමාණයක් යයි. ඉතින් ඒ වෙද්දී මේ කතා කරපු features ගොඩක් polish වෙලා ඒ වගේම අලුත් features උත් add වෙයි කියලා. ඉතින් ওই විදිහට තමයි මේ දේවල් උනේ. මම බලාපොරොත්තු වෙනවා මේ හැම කතා කරපු feature එකක්ම මගේ test devices වලට install කරලා කොහොමද මේ දේවල් වැඩ කරන්නේ කියලා in depth videos වෙනම ගේන්න අදාළ OS ගැන. ඉතින් ඔයා මොන OS එකටද මුලින්ම කැමති වැඩිපුර පාවිච්චි කරන්න සහ ඔයා දකින්න ආස මොන features ද කියන එකත් පහලින් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා ඔයාගේ applications මොන හරි තියෙන දේවල් තියෙනවා නම් ඒවා test කරගන්නට හැර මේකේ තියෙන මේ first beta එකේ ගොඩක් issues තියෙන බලන්න ඔයාගේ iPad එකට එහෙම නැත්නම් ඔයාගේ main device එකට මේක install කරන්න නම් බොහොම පරිස්සමෙන් කරන්න. මොකද මේකේ first beta එකේ ගොඩක් glitches තියෙන බලන්න විශේෂයෙන්ම මේක අවුරුදු ගානකට පස්සේ වෙනස් වෙච්ච මේ design language එක නිසා මේ change එක නිසා ගොඩක් features ගොඩක් buggy වෙන්න පුළුවන්. So ඔයාගේ phone එකේ battery system එකට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක නිසා කල්පනාවෙන් install කරගන්න ඔයා beta test කරනවා නම් සහ පබ්ලික් බීටා එකක් ඔයාට දැනට රිලීස් කරලා තියෙන ඩෙවලොපර් බීටා එක පබ්ලික් බීටා එක ගොඩක් ලාට ජුලි මාසෙදී රිලීස් වෙන්නට නියමිතයි. ඉතින් එහෙම වුණාට පස්සේ මම මේ බීටා එකේ තියෙන මොනවද කියලාත් වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් අමතක කරන්න එපා වෙනද වගේ මතක් කරනවා Apple ecosystem එකේ ඉන්නවා නම් Mac එකක්, iPad එකක්, iPhone එක මොන හරි පාවිච්චි කරනවා නම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.